අද අපි ඔම්ලට් රොටි හදමු. සුබ දවසක් ඔයාලා හැම දෙනෙක්ටම. මට අද හිතුණා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. මම ගොඩක් වෙලාවට මගේ බබාට රාත්‍රී ආහාරයක් විදියට හරි නැත්නම් උදේ ආහාරයක් විදියට හදලා දෙන මේ රොටි ඔම්ලට් එක ගැන. ඉතින් ඇත්තටම මේක ගොඩක් ලේසි හදාගන්න. ගෙදර ආයෙත් රොටි හදන වෙලාවට අපිට ඔම්ලට් එකක් හදලා බබාට හත් ලේසියෙන් හදලා දෙන්න පුළුවන්. ඒ වගේම බබාලගේ ලන්ච් බොක්ස් වලටත් හොඳයි. අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. මම මුලින්ම සාමාන්‍ය රොටි හදන විදියටම මේ පිටේ කනා ගන්න ඕනේ. මම එකතු කරනවා පොල්, ඒ වගේම මම ඒකට ලුණු චුට්ටක් එකතු කරනවා. ඊට පස්සේ මම මේකට පිටි එකතු කරලා වතුර චුට්ට එකතු කරලා හොඳට අනා ගන්නවා සාමාන්‍යයෙන් අපි රොටි හදන විදියටම. ඇත්තටම මේක හරිම පහසුවෙන් හදාගන්න පුළුවන් ආහාරයක්. ඉතින් ඇත්තටම බබෙක්ට අවශ්‍ය හැම පෝෂක පදාර්ථයක්ම අපිට මේකට එකතු කරන්න පුළුවන්. ඒ නිසා අපිට බබෙක්ට ස්නැක් එකක් විදියට උනත් මේක හදලා දෙන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් තෙල් එකතු කරන්න. ඉතින් බබෙක්ට නිසා තෙල් ටිකක් වැඩිපුර එකතු කරාට කමක් නැහැ. බබාලට ඒවා අවශ්‍ය නිසා. අපි දැන් ෆිලිං එක හදාගමු. මම මේ ෆිලිං එකට පාවිච්චි කරනවා ලුණු, කැරට්, බෝන්චි, ඒ වගේම චිකන්. මම මේ චිකන් තම්බලා අරන් චූටි කෑලි වලට කඩාගත්තා. ඒ වගේම මම බිත්තර දෙකක් පාවිච්චි කරනවා. දැන් මම පෑන් එක රත් වෙන්න තියලා තෙල් ටිකක් දාලා ඒකට මම මුලින්ම චිකන් ටික දාගන්නවා. මේ චිකන් ටික ෆ්‍රයි වෙනකොට මම එකතු කරනවා ලුණු, කැරට්, ඒ වගේම බෝන්චි. මේ ටිකත් අපි හොඳට මික්ස් කරගෙන ටිකක් ෆ්‍රයි වෙනකොට අපිට පුළුවන් මේකට එකතු කරන්න ගම්මිරිස්, ඒ වගේම ලුණු. මේ විදිහට මේ ටිකක් ෆ්‍රයි වුණාට පස්සේ අපිට පුළුවන් බිත්තර එකතු කරන්න. ඉතින් මේ එළවලු ටික උඩටම අපිට පුළුවන් බිත්තරේ හොඳට ගහලා දාන්න. එතකොට මේ විදිහට ලස්සනට එනවා. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මේක ටිකක් වහලා ඔම්ලට් එක හදාගන්න. ඒ වගේම අපි අනිත් පැත්ත හරවලත් ටිකක් ෆ්‍රයි කරගන්න. ඊට පස්සේ දැන් අපි මේ ඩෝ එක අරගෙන මේකෙන් අපිට පුළුවන් චූටි රොටියක් හදාගන්න. නැත්නම් අපිට පුළුවන් ලොකු එක රොටි එකක් හදාගෙන ඒක මැදට ඔම්ලට් එක තියලා මේක එකකට හදන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් චූටි ඒවාට හදන්න බබාට කන්න ලේසි වෙන්නේ. අද මම හදන්නේ චූටි රොටි 4ක්. ඒ නිසා මම මේ විදිහට සාමාන්‍ය විදිහට මේ රොටි එක හදාගන්නවා. ඊට පස්සේ මම මේ හදපු ඔම්ලට් එකෙන් කෑල්ලක් අරගෙන මේ රොටි එක මැදට තියලා මේක මම නවා ගන්නවා. මේ විදිහට මම නවාගෙන වටේ හොඳට තද කරගන්නවා. ඊට පස්සේ මම ගෑරුප්පක් අරන් හොඳට තද කරනවා. එතකොට ගැලවෙන්න තියෙන ගතිය අඩු නිසා. ඒ වගේම වතුර චුට්ටක් දාලා අපිට සීල් කරගන්නත් පුළුවන්. මේ විදිහට මම මේ 4ම හදාගත්තා. අපි දැන් මේ ටික පුච්ච ගමු. ඇත්තටම මෙතනදී හොඳට මේ රොටි එක වටේම හොඳට පිටි ටික තැම්බෙන විදිහට අපි මේක පුච්ච ගන්න ඕනේ. ඉතින් ඒ නිසා හැම පැත්තකටම හරව අපි මේක හිමීට අඩු ගින්දරේ හදා ගන්න ඕනේ. මේ තියෙන්නේ මම හදාගත්ත ඔම්ලට් රොටි. ඉතින් ඇත්තටම හරිම රසයි. මගේ බබා නම් හරි ආසයි. ඔයාලත් හදලා දෙන්න බබාට. ඒ වගේම ලන්ච් බොක්ස් වලටත් හොඳයි. ඉතින් ඒ වගේම අපේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඔයාලා හැම දෙනෙක්ටම සුබ දවසක්.